හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද මම කතා කරන්නේ මෙලාකියා ක්‍රීම් එක ගැන. මුලින්ම මෙලාකියා ක්‍රීම් එක ගැන කියනවා නම් මේ ක්‍රීම් එකෙන් සමේ තියෙන ඩාර්ක් ස්පොට්ස්, පිග්මන්ටේෂන්, මෙලැස්මා සහ ඇක්නි මාක්ස් වගේ ගැටලු අඩු කරන්න භාවිතා කරන ක්‍රීම් එකක්. යාළුවනේ මේ ක්‍රීම් එකේ හයිඩ්‍රොක්විනෝන්, ටෙට්‍රිනොයින් සහ මොමෙටෝසෝන් කියන ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු වෙනවා. ඒ නිසා තමයි පැල්ලම් අඩු කරන්න මේක ගොඩාක් ඉෆෙක්ටිව් වෙන්නේ. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේක සාමාන්‍ය මොයිස්චරයිසර් ක්‍රීම් එකක් වගේ ඕනෑම වෙලාවක ගන්න පුළුවන් ක්‍රීම් එකක් නෙවෙයි. මොකද මේකේ ස්ටෙරොයිඩ් තියෙනවා. ඒ හින්දා ඩොක්ටර් කෙනෙකුගේ උපදෙසක් නැතුව යූස් කරන එක පොඩ්ඩක් අවධානයි. මේ ක්‍රීම් එක මුලින්ම ගාද්දි ටිකක් රෙඩ්නස්, පීලින්, ඩ්‍රයිනස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රෑට විතරක් පොඩි ප්‍රමාණයක් ගාලා බලන එක තමයි හොඳම දේ. තව වැදගත්ම දේ තමයි සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක. මොකද මේ ක්‍රීම් එක ගාද්දි හිරු එළියට සම වැඩිපුර සෙන්සිටිව් වෙන්න පුළුවන්. මගේ අදහස අනුව නම් මෙලාකියා ක්‍රීම් එක ඩාර්ක් ස්පොට්ස්, පිග්මන්ටේෂන් අඩු කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. හැබැයි මේක පරිස්සමෙන් සහ නිවැරදි විදියට ඔයාලා පාවිච්චි කරන්න ඕන. ඕවර්නයිට් රිසල්ට් බලාපොරොත්තු වෙන්න නම් එපා. සති කිහිපයක් ගියාට පස්සේ ඔයාලට ඒකේ වෙනස බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන තවත් දෙයක් තමයි හැමෝගෙම ස්කින් ටයිප් එක එක වගේ නැහැ. තවත් කෙනෙක්ට රිසල්ට් ලැබුණා කියලා තව කෙනෙක්ට රිසල්ට් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා එකම විදියට රිසල්ට් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අලුත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කලින් ඔයාලා පැච් ටෙස්ට් එකක් අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕන. මොකද සමහර අයට ඉරිටේෂන්, ඇලර්ජි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ අලුත් රිවිව් එකකින් ආයෙ හමු වෙමු. ඉතින් යන්න.